සුබෝදේශනක් වේවා උඹලා ඔක්කොටම. විනාඩි දෙකක් හරි තුනක් හරි ගමන්නේ අරගෙන ඉන්න කතාව අහන්න රටේ ඉන්න කොල්ලෙක්ගේ දුකක් කියන්නේ. ඇත්තටම මේ වෙලාවේ ලංකාවට පත් වෙලා තියෙන කනගාටු තත්ත්වයට එක්ක ඉවරලා ගොඩක් දුකයි. ඇත්තටම අපිට පුළුවන් විදිහට අපි උදව් කරනවා. කොල්ලෝ හින්දි වෙලා කොල්ලන්ට පේන්න අනන්න බෑ. ඒ වුණාට කොල්ල ඇතුලෙන් ගොඩක් කඩනවා කියලා මම දන්නවා. අපි වුණත් සෑහෙන්න අපිට දුක හිතෙන ඉවරලා ලංකාවේ මේ බලන හැම රීල් එකක් ගානෙම අපි බලන හැම වීඩියෝ පොඩි ෂෝට් වීඩියෝ එකක් ලොං වීඩියෝ එකක් හැම දෙයකින්ම අපිට දුක හිතෙනවා. අපිට එන්න විදියක් නැහැ. හැබැයි අපිට මෙහි ඉඳලා හරි කමන්නේ පොඩියට හරි උදව්වක් ගන්න පුළුවන් නම් ඒ උදව්ව කරන්න මචං. ආය ඇම්බරෙන්න යන්න එපා. ඒ උදව් කරන්න තවත් උදව් කරන්න බැරි වෙච්ච කට්ටිය ඉන්නවා නම් ඉවරලා ඒගොල්ලෝ හරි කමන්නේ උදව් කරන්න. අපි මොනවද ඊළඟට වෙන්නේ කියලා ඉවරලා කියන්නම්. හැමදෙස්සෙම අප්ඩේට් එකක් දෙන්නම් ඊළඟට මොකද්ද අපි කරන්න යන්නේ කියලා ඉවරලා. ඒ අප්ඩේට් ගැන ඇලර්ට් එකේ ඉන්න පුළුවන් තරම්. මොකද මේ ස්පෙෂලි ඩුබායි වල කොල්ලෝ මාර විදියට මහන්සි වෙනවා මචං. කියන්නේ උන් රැයක් එළියක් වෙන්න එක මේක බලන්න නැතුව ඉවරලා ගොඩක් මහන්සි වෙනවා මචං. අපි දැන් දවස් දෙකකට තුනකට කලින් ඉඳලා ඉල්ලම ගොඩක් මහන්සි වුණා. අපිත් එක්ක ගොඩක් කට්ටිය එකතු වුණා. ඒ කට්ටියට ගොඩක් ස්තුතියි. පොඩියට හරි දෙයක් දීපු හැමෝටම ඒ කට්ටියට ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. ඒ වගේම කියන්න ඕනේ ගොඩක් කට්ටිය තව දෙන්න පුළුවන් මචං. ඒ කියන්නේ මෙහි මියුසිකල් ෂෝ එකක් තිබ්බා ඉවරලා ඒකට උනත් ගොඩක් කට්ටිය ඉල්ල හිටියා. ඉතින් ඒ ක්‍රවුඩ් එකත් එක්ක බලනකොට ඉල්ල මචං මේ වැඩේ තව දුරට ඇදගෙන යන්න පුළුවන් බං. ඒක හින්දි වෙලා අපි තව ඉස්සරහට දෙන මොකක් හරි ඇලර්ට් එකකට හරි අපි කට්ටියට ඉවරලා ඒක සපෝට් එකක් දීපන් ඉවරලා කොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා. උපරිම මේ දවස් දෙක තුනටම ඉවරලා උපරිම පැයක් දෙකක් තුනක් නිදාගන්න. සමහරක් යවුන් මුළු දවසම හැරගෙන ඉන්නේ උනොත් ඉන්නවා ඉවරලා එහෙම කොල්ලෝ ඉන්නවා. ස්පෙෂලි එරික් බෝයි රෝසා බෝයි එතකොට ඉන්දිලා එතකොට ඔයගේ කීමකී නොකී කියපු හැම කට්ටියක්ම ගොඩක් කොල්ලෝ ඉන්නවා. නම් වශයෙන් කියන්න අමාරු ඒ තරම් බර කොල්ලෝ සෙට් එකක් ඉවෙලා උදව් කරනවා හැමෝම. ඒ කොල්ලන්ට හෙල්ප් එකක් දෙන්න පුළුවන් විදිහට සම්මන්ට පොඩි හරි බලුවක් තියෙනවා නම් ඉවෙලා ඇවිල්ලා ගෙනල්ලා දීලා යන්න. ඒකයි අපි ඉස්සරහට ආපහු එන්නේ මොනවද කියලා ආපහු කියන්න. මේ කාතල් දාන වෙලාවක් නෙමෙයි බා. කියන්නේ මේ මිනිසුන්ට මේ ප්‍රසිද්ධ වෙන්නවත් ෆේමස් වෙන්නවත් නැත්තම් මේ වෛරල් යන්න මේ තරුවක් වෙන්න අවශ්‍ය වෙලා නැහැ මචං. මේ මිනිසුන්ට මොකක් හරි කැක්කුමක් තියෙන හින්දා තමයි මේ මිනිස්සු පොඩියට හරි වෙලා උදව් කරන්නේ. දැන් පාන්දර 5යි මම ඊයේ ආපහු උදේ නැගිටලා ඉවරලා මෙහි ඉන්න යාළුවන්ගෙන් බඩු එකතු කරගෙන ඉවරලා මම ආපහු සතුවල බඩු එකතු කරන්නේ උන්ට කියලා බඩු ටිකක් ගිහින් දුන්නා පුළුවන් විදිහට එකතු කරගෙන ඉවරලා. ඒ වගේ හරි පොඩි හරි උදව්වක් කරපම් මම. ඒ කියන්නේ උඹට දෙන්න නැත්නම් යාළුවෙක්ගෙන් හරි කමන්නේ එකතු කරගෙන ඉවරලා ගිහිල්ලා උන්ට දීපන්. අපිට වාහන මොකවන්නේ අපි බස් වල ගිහිල්ලා දීලා එන්න බා. ඒ වගේ පණිවිඩය හම්බෙච්ච නැති කට්ටිය ඉන්නවනම් ඉවරලා ඒ කට්ටියට පණිවිඩයක් දෙන්න මොකක් හරි. ඒ කියන්නේ දැන් සමහර කට්ටිය YouTube Facebook ඒවා මේවා බලන්නේ මේ TikTok ඒවා මේවා බලන්නේ ඒ කට්ටියට ගිහිල්ලි වෙලා මේ පණිවිඩය දැනුවත් කරන්න. මොනවා හරි අපි ඉදිරියට කරන්න දෙයක් තියෙනවා නම් ඒකට එකතු වෙන්න කියලා කරලා. අපිට පුළුවන් අපිට ලොකු මැච් එකක් ගහන්න පුළුවන්. අපිත් එක්ක මිනිස්සු හිටගෙන ඉවරලා ලොකු මිනිස්සු ඉස්සරහට වෙලා හිටගෙන අපිට උදව් කරේ ලංකාවට ලේසියෙන් බඩු ටික යවා ගන්න. ඒ මිනිස්සුත් එක්ක එකතු වෙන්න. ඒක හින්දි වල ගොඩක් ස්තුතියි මේ වෙනකන් දීපු ඔක්කොටම. ආයි කියන්නේ ආතල් දාන වෙලාවක් නම් නෙමෙයි මචං. මැච් ගහලා ඉවරලා ලයිව් TikTok දාලා ඉවරලා සින්දු දාගෙන ඉවරලා ට්‍රැක් දාගෙන ට්‍රැක් පන්නගෙන ඉවරලා ආතල් ගන්න වෙලාව නෙමෙයි. අපිත් ආතල් ගත්තා මචං. හොඳටම ආතල් ගත්තා අපිත්. ඒත් මේක ආතල් ගන්න වෙලාවක් නෙමෙයි. ඒක හින්දි වල කවුරුත් කුලාල් කා ගන්න යන්න එපා. මේක අපේ වැඩක්. මේක යාගේ වැඩක්. මේ ආවල් කම්පැනි වැඩක්. මේ ආවල් කෙනාගේ වැඩක්. එහෙම කියලා හිතන්න යන්න එපා කොයි වෙලේකවත්. මේ බඩු ඔක්කොම එකට එකතු කරලා ඉවරලා යවන්නේ ලංකාවට මචං. ලංකාවේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ඉවරලා යවන්නේ. අන්න ඒක ගැන විතරක් හිතා. ගොඩක් ස්තුතියි. අල්ලා දෙපීඨය බුසරණයි. ජේසුපීඨයි. ඔක්කොම පරිස්සමෙන් ඉන්න ලංකාවේ ඉන්න කට්ටිය ස්පෙෂලි ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අපි ඔයගොල්ලන්ට කොහොම හරි මැච් එකක් ගහලා ඉවරලා ඔයගොල්ලන්ව බඩගින්නේ තියන්නෙත් නෑ.
අපි ඕගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් වෙන්න ඉඩ තියන්නේ. ඒකට උදව් කරන්න ඔක්කොමලා. ඩුබායි ගොඩක් කට්ටිය ඉන්නවා තව. ඒ කට්ටියත් එකතු වෙලා උදව් කරන්න පොඩියට හරි.